පළවෙනි අධ්‍යයනයේ අස්වැසම හිමි ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න තවත් රජයේ විශේෂ නිවේදනයක් අරගෙන ඔයාලට මේ වීඩියෝ එකෙන් එන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන කරුණු වැදගත් වෙන්නේ ඔයා පළවෙනි අධ්‍යයනයේ අස්වැසම ලාභයෙන් නම් විතරයි. දෙවෙනි අධ්‍යයනයේ අස්වැසම ලාභියෙකුට මේ වීඩියෝ එකේ තියෙන කරුණු වැදගත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. පළවෙනි අධ්‍යයනයේ අය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා. අන්න ඒකට රජයේ නිවේදනයක් දාලා තියෙනවා. ඒ හින්දායි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාලට මිස් වෙන්න පුළුවන් අපේ channel එක subscribe කරලා නැත්නම්. ඒකට හේතුව subscribe කරපු නැති අයට channel එකේ වීඩියෝස් පෙන්වන්න නැති වෙන වෙලාවල් තියෙනවනේ. ඒ හින්දා subscribe කරපු නැති අය දැම්ම subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන bell icon එකත් all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් මාර්ගෙන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි. ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් දැන් subscribe කරා නම් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ රජයේ නිවේදනය දාලා තියෙන 2025 12 වෙනි මාසේ 22. ඉතින් මම මේ වීඩියෝ එක YouTube එකට දාන්නේ 12 වෙනි මාසේ 23. ඉතින් ඊයේ ආපු නිවේදනයක් තමයි මම මේ දාන්නේ. ඉතින් මේක කියලා තියෙනවා අස්වැසුම් පළවෙනි අධ්‍යයනයේ තොරතුරු යථාවත් කිරීම 2025 දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ. අපි බලමු මේකේ තොරතුරු ගොඩක් තියෙනවා. අපි බලමු මේවා කියවලා. අස්වැසම සුපසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අධ්‍යයනය යටතේ ලියාපදිංචි වී මේ වන විට ප්‍රතිලාභ ලබන හා නොලබන සියලුම දෙනා සිය තොරතුරු යථාවත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් මාස 31 වන දිනෙන් අවසන් වේ. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජනතාව පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය කියලා තියෙනවා. ඔන්න කරුණු තුනක් තියෙනවා. පළවෙනි කරුණ තමයි අදාළ වන පාර්ශව අස්වැසම පළමු අධ්‍යයනයට ලියාපදිංචි වී දැනට අස්වැසම ප්‍රතිලාභ ලබන හා නොලබන සියලු දෙනා සිය තොරතුරු යථාවත් කළ යුතුය. දෙවැනි කරුණ තමයි තොරතුරු යථාවත් කිරීමේ අවශ්‍යතාවය 2022 අංක 24 දරන සුපසාධක ප්‍රතිලාභ පනත අනුව අවුරුද්දකට වතාවක් සුපසාධන ප්‍රතිලාභ ගෙවීම ලැබිය යුතු තැනැත්තන්ගේ නම් ලයිස්තු යථාවත් කළ යුතුය. ඒ කියන්නේ මේක අවුරුද්දකට වතාවක් කරන්න ඕනේ කියලා තමයි මේලා කියන්නේ. එමෙන්ම තොරතුරු යථාවත් නොකරන ප්‍රතිලාභීන්ට තම අස්වැසම ප්‍රතිලාභ දීමනාව අහිමි වේ. ඔයා මේක කරේ නැත්නම් මේ ඔන්ලයින් දැම්මේ නැත්නම් ඔයාගේ අස්වැසම දීමනාව නතර කරනවා කියලා තමයි මේලා කියන්නේ. හරි. තුන්වෙනි කාරණා බලමුකෝ. 2025 දෙසැම්බර් 31 වන දිනෙන් පසුව තොරතුරු යථාවත් කිරීමට ලබා දෙන කාලය දීර්ඝ කරනු නොලබේ. ඒ කියන්නේ 31න් පස්සේ මේක දීර්ඝ කරන්නේ නැහැ. ඔයා 30 වෙනිදා වෙනකොටවත් මේක දාන එක හොඳයි කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ මෙහෙම තියෙනවා. මෙම කාල සීමාව තුළදී තම තොරතුරු යථාවත් නොකළ සියලු දෙනාට තොරතුරු යථාවත් කළ හැකි ආකාර පහත පරිදි වේ කියලා කරුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි www.eservices.wbb.gov.lk වෙත පිවිස මාර්ගගත තොරතුරු යථාවත් කළ හැකිය. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාලට ඔන්ලයින් දාන්න පුළුවන්. දෙවෙනි එක තියෙනවා අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ වසමේ අස්වැසම විෂය බාර නිලධාරීවරයා හමු වී තාක්ෂණික සහාය ලබාගෙන මාර්ගගත තොරතුරු යාවත්කාලීන කිරීමට හැක කියලා. ඒ කියන්නේ වසමේ ග්‍රාම නිලධාරී හරි සංවර්ධන නිලධාරී හරි එහෙම නැත්නම් අස්වැසම වෙන කෙනෙක් හරි හම්බෙලා ඔයාලට එයාලගෙන් උදව් අරගෙන මේක දාන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් එයාලා ඔන්ලයින් දාන්න සමහරක් විට ඔයාලට උදව් කරන්න ඉඩ තියෙනවා. හරි. තුන්වෙනි කරුණ තමයි අදාළ ආයුධම් පත්‍රය පුරවා තම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක ලබා දීම මගින් තොරතුරු යථාවත් කර හැක කියලා තියෙනවා. හතරවෙනි කරුණ තමයි තම අයත් ප්‍රදේශයේ පිහිටි සංනිවේදන මධ්‍යස්ථාන වෙත ගොත් එහි තාක්ෂණික සහාය ලබාගෙන තොරතුරු මාර්ගගත කිරීමට යථාවත් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ යාළුවනේ සමහර කොමියුනිකේෂන් වලින් එහෙම යම්කිසි මුදලක් ඔයාගෙන් අය කරගෙන මේක ඔයාට ඔන්ලයින් දාලා දෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක තමයි මේකෙන් කියන්නේ. මේ වෙන විටත් තම තොරතුරු යථාවත් නොකරලද පිරිස් නොපමාව 2025 12:31ට පෙර තම තොරතුරු යථාවත් කළ යුතුය. මතක තියාගන්න 2025 12:31ට පෙර කියලා කියන්නේ. ඒ කියන්නේ 30 වෙනිදා වෙද්දිවත් ඔයා මේ තොරතුරු යථාවත් කරලා තියන්න ඕනේ. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. සුබ දවසක්.